මහසියේ ප්‍රතිඵල බලන්නක අපේ චූටි විසින් මේ හදපු සමනලය පණුවෙක් අල්ලගෙන ගෙනල්ලා බෝතලයකට දාගෙන දවස් දෙක තුනක් හතරක් විතර දාලා දැන් බේන්න මේ වගේ ලස්සන සමනලයක් හැදිලා මේ තව කෝසෙන් එළියට එන ගමන් ඉන්නේ බලන්නකෝ මේ කෝසෙන් එළියට එන ගමන් ඉන්නේ මේ සමනලය ඕන් දැන් අපි එළියට නිදහස් කරන්න තමයි යන්නේ. ඉතින් බලන්නකෝ ලස්සනට අත දිගිනවා මේ පුංචි ළමයි වුණත් මේ අත්දැකීම් ලබා ගන්න හොඳ ක්‍රියාවලියක් මේක. මේ ලස්සන සමනලෙයි. කට්ටියට පේනවා ඇති. මේ වාණ්ඩක චූටි විසින් හදපු මේ සමනලය. තාම මේ කෝසෙත් තියෙනවා. බලන්න. කෝසෙත් ඕන් තාම තියෙනවා. ඉතින් මේ සමනලය දැන් අපි මේ එළියට නිදහස් කරන්න තමයි යන්නේ. බෝතලය ඇතුළෙම දාගෙන හිටියොත් මේ සමනලයා මැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි එළිය පහළියට නිදහස් කරමු. මල් අත්තකට තමයි නිදහස් කරන්න යන්නේ. අපි දෙන්නේ මේ ආකාරයෙන් මල් අත්තට නිදහස් කරනවා. තව කොහොමද කියලා මැරෙයිද? හතර ගන්නද? අනේ මම හිතනවා කල් නැහැදී කියලා. ඒක යන්නේ නැහැ. උදා කොහෙද ගලවන්න හිතුවද? මල් අත්තට නිදහස් කරා. ඉතින් මේ අටපෙතිය ගහේ තාම පොඩි චුට්ටි කාලයක් තියෙනවා මේ චුට්ටි වෙලාවක් ගනි මේ කෝසෙන් යා නිදහස් වෙලා යන්න සම්පූර්ණම චුට්ටක් ඇලිලා වගේ තාම තියෙන්නේ. ඉතින් අපි යාට මේ නිදහස් දීලා ඉමු ලස්සනට සමනලෙක් බලන්නකො. චූටි පණුවෙකුගෙන් තමයි මේ සමනලය නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් එච්චරම ලොකු අලංකාර සමනලයකුත් නෙමෙයි. යා පොඩි අලංකාර ගතියකුත් තියෙනවා. ඉරි තියෙනවා. එක තට්ටක් විතරයි තාම යාට ගහන්න පුළුවන්. එපා දෙන්න මැරෙයිද? එක දවසක් මම පණුවෙක් ඉස්කෝලේදී අරන් ආවා. එතකොට මම බලාපොරොත්තු වුණේ අනේ කිසිම කරදරයක් නැතුව කෝෂිට ගිහිල්ලා සමනලයක් හැදෙන්න කියලා. ඉතින් මට ඒ බලාපොරොත්තු විදිහට සමනලයක් හැදුනා. මේ සමනලය එච්චර අලංකාර ගතියක් නැහැ. හැබැයි මගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. ඔබත් මේ වගේ සමනල්ලු හදලා ඉවරලා පරිසරයට මුදා හරින්න. හරිද?